අපි බලමු මේ පේපරේ එක පත්‍රයේ B කොටස. අපි කියන ව්‍යුහගත ප්‍රශ්න කියලා. ව්‍යුහගත ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නය A කොටසේ තියෙනවා මෙන්න මේ විදිහේ භාග ගණනක් සුළු කරන්න. අපි බලමු මේ භාග ගණන සුළු කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බෙදීම කොටසක් තියෙනවා. ඒක තමයි ඉස්සෙල්ලම ගුණ කිරීම බෙදීම තියෙනවා. වරහන් තියෙනවා. අපි ඉස්සෙල්ලම වරහන් නමුත් මේකේ වරහන් නැහැ. බෙදීම ගුණ කිරීම කොටස තමයි සුළු කරගන්න වෙන්නේ ඔන්න ඔය කොටස. 4න් 1 බෙදීම මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කියන විෂම භාගයක් කරගන්නවා. 1 වරක් 6 6යි 6 1යි 7යි කියලා. ඊළඟට 4න් 1 බෙදීම ගුණ කිරීම කරා මේක 7න් 6ක් වෙනවා. දැන් කපමු 4 2කින් බෙදුනම 2යි 6 2කින් බෙදුනම 3යි. උත්තරය එතන 14න් 3යි. දැන් අපි අන්නේ 14න් 3 මෙතෙන්ට සම්බන්ධ කරගමු. මම මේ පැත්තෙන් ලියනවා 4න් 3 අඩු කිරීම 14න් 3. දැන් පොදු හරයක් ගන්න වෙනවා. මට හිතෙනවා දෙකටම පොදු හරය 28 ගැලපෙන්නේ කියලා. මේක 7න් ගුණ කරනවා. ලවයක් 7න් ගුණ කරනවා. මෙයා 2කින් ගුණ කරනවා. මෙයා 2කින් ගුණ වෙනවා. 28න් 21යි. අඩු කිරීම 28න් 6යි. බලන්න හරය සමාන නම් එහෙමම ලිව්වා. 21න් 26ක් අඩු කරාම පිළිතුර 15යි. එහෙනම් මේ භාග සංඛ්‍යාව සුළු කරාම පිළිතුර විදිහට ලැබෙන්නේ 28න් 15යි. අපි බලමු පළවෙනි ප්‍රශ්නයේ B කොටස. මෙන්න මෙහෙමයි තියෙන්නේ. නිවසක ඇති කරන කිරි එළදෙනුන් 4 දෙනෙකුගෙන් දිනකදී දොවාගත් කිරි ප්‍රමාණයෙන් 8න් 3ක් යෝගට් සෑදීමට වෙන් කර ඉතිරියෙන් 10න් 9ක් විකුණා ඉතිරිය නිවසේ පානය සඳහා තබා ගන්නා ලදී. පළවෙනි ප්‍රශ්නය යෝගට් සෑදීමට වෙන් කළ පසු ඉතිරි කිරි ප්‍රමාණය මුළු ප්‍රමාණයේ භාගයක් ලෙස. අපි ලොකුවට කල්පනා කරන්නේ නැතුව හදන්න පුළුවන් බොහොම ලේසි ප්‍රශ්න අහන්නේ. යෝගට් හදන්න 8න් 3ක් වෙන් කරාම ඉතිරි ප්‍රමාණය අහන්නේ. මුළු ප්‍රමාණය අපි 8න් 8යි කියලා අරගෙන ඒකෙන් අඩු කරනවා 8න් 3ක්. 8න් 3ක් අඩු කරාම 8න් 5යි. පළවෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර 8න් 5යි. එක ලකුණක් අපිට ලකුණු දෙකක් ලැබෙනවා ඒ ප්‍රශ්නයට. දෙවැනි ප්‍රශ්නය යෝගට් සෑදීමට වෙන් කළ පසු ඉතිරි ප්‍රමාණය ඇහුවා. ඒක දෙක විකුණන ලද කිරි ප්‍රමාණය මුළු කිරි ප්‍රමාණයේ භාගයක් ලෙස. කියන්නේ දැන් යෝගට් හදන්න අරගෙන ඉතිරි ප්‍රමාණයෙන් 10න් 9ක් විකුණනවලු. එහෙනම් ඉතිරි ප්‍රමාණය 8න් 5යි. අන්නේ 8න් 5න් 10න් 9ක් විකුණනවා. 8න් 5 අල්න යන්නේ කියන්නේ ගුණ කිරීම 10න් 9. 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි. 8 වරක් 2 16යි 1 වරක් 9 9යි. 16න් 9යි. එහෙනම් අන්න බලන්න විකුණපු කිරි ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 16න් 9යි. ඉතිරියෙන් තමයි 10න් 9ක් වෙන්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නය බලමු. මෙතෙන්ට ලකුණු ලැබෙනවා. ලකුණු 3ක්. තුන්වෙනි ප්‍රශ්නය අපි බලමු. එදින සෑම එළදෙනෙකුගෙන්ම සමාන කිරි ප්‍රමාණ දොවාගත් අතර නිවසේ පානයට තබාගත් කිරි ප්‍රමාණය ලීටර් 2කි. එක් එළදෙනෙකුගෙන් දොවාගත් ලීටර් ගණන කොපමණද? හරි. නිවසේ ඇති කරන්නේ එළදෙනුන් 4 දෙනයි. අපි බලමු දවසට ගන්න මුළු කිරි ප්‍රමාණය කොච්චරද කියලා. මුළු කිරි ප්‍රමාණයෙන් 8න් 3ක් යෝගට් හදන්න, මුළු කිරි ප්‍රමාණයෙන් 16න් 9ක් විකුණන්න, ඉතිරි ටික තමයි බීමට තියාගන්නේ. අපි බලමු බීමට තියාගන්න ප්‍රමාණය කොච්චරද කියලා. 8න් 3ක් යෝගට් හදන්න. 16න් 9ක් විකුණන්න. මේ දෙක කොච්චරද බලමු. මෙයා 2කින් ගුණ වෙනවා. 16න් 6යි 16න් 9යි 16න් 15ක් එනවා. අන්න 16න් 15ක් ආවා යෝගට් හදන්න සහ විකුණන්න. ඉතිරි ප්‍රමාණය බලමු.
16න් 15ක් 16න් 1යි. අන්නේ 16න් 1 තමයි බීමට ගන්න ඒ ප්‍රමාණය ලීටර් 2යි. ලීටර් 2යි බීමට ගන්න. එහෙනම් අපි දවසට ගන්න මුළු කිරි ප්‍රමාණය හොයනවා 16න් 16යි. ලීටර් 2 ගුණ කරනවා 16න් එනවා 32යි ලීටර් කියලා. ලීටර 32යි. ලීටර 32යි. එතකොට ලීටර් 32ක් දිනකට ගන්නවා මේ එළදෙනු 4 දෙනාගෙන්. අපෙන් අහන්නේ ඒ එළදෙනෙකුගෙන් දුවා ගන්නා කිරි ලීටර් ප්‍රමාණය මම මෙතන හදනවා. 32 බෙදුවහම 4ෙන් එනවා අපිට පිළිතුරු ලෙස 8යි ලීටර් කියලා. එක් එළදෙනෙකුගෙන් දුවා ගන්න ප්‍රමාණය ලීටර් 8යි. ඒකට ලකුණු 3ක් ලැබෙනවා.